ඔයගොල්ලන් තමයි මෙතෙන් ගී ගොඩක් ගෙවුනේ. පුස්මක්කට ගන්න බෑනේ. මෝඩේ වැඩනේ කරන්නේ. නෑ නෑ මෙතන කවුරුත් ගිනි ගොඩවල් ගැහුවේ නෑ. ඔයා එන්නු ගන්න අපිත් එක්ක. කොහෙද? අංගේ ජරයන් දුණා. මම මේ පාංගෙ ටිකක් දෙන්න ආපු ගම. බේකරිය ඔහොම මේව තියෙද්දි මම පාර පැන්නා. අඩාගෙන මියගෙන ත්‍රිවිධ කාර්යයක් ආව මාව හැප්පි. පාංගෙ ටිකත් එකම ආවිසි වුණා. මං හිතුවේ මම මැරුණමයි කියලා. හිතන්න දෙයක් නෑ. දැන් තමුසේ කොහොමත් මැරිලා. මේ එනවා යන්න. පිස්සු. ඔය යන්නද? මට මේ පාංගෙ ටික හොයාගෙන සපෝට් එකක් දෙන්නකෝ. ඕක නැතෝ ගෙදර ගියත් අපේ ගෑණි මාව බටර් ගාලා කයි. අයිසේ කියන දේ අහනු. තමුසේ මලා මේ ඉන්නේ අණ්ඩ ගේට් එක ළඟ. ඒ කිව්වේ මැරිච්ච උන් ඉස්සෙල්ලාම ඉන්නේ මෙතෙන්ට. ඒකයි මෙතෙන්ට අණ්ඩ ගේට් එක කියන්නේ. මෙතනින් තමුසෙලව එක්ක යනවා අණ්ඩ කෝට් එකට. එතනින් නඩු අහලා තමයි තීරණය කරන්නේ තමුසෙලා යවන්නේ අපායටද දිව්‍ය ලෝකෙටද කියලා. එනෝ යන්න. අපිට තීරණය කරන්න බෑ. දැන් බෑ. ඒව තීරණය කරන්න තිබ්බේ ජීවත් වෙලා හිටපු කාලෙදී. යාක් කට්ටිය උන් ගිහලා හරි මේ තමුසෙට අහන්න ඕන මගුලා ගිහිල්ලා ආගන්නව නඩුවටකින්. මෙතන වාතේ පරක් වුණොත් එහෙම ලොක්කා අපිට නඩු දානවා. එනෝ යන්න. ඉතින් ඕගොල්ලෝ මුගා කාලෙකින් ගම්මද විතර සර්විස් එක. අනුන්ගේ දේවල් හොයන්න කියනද කොහොමද මේක හැපිලා තියෙන්නේ? අංකල් එන්න. මේ අංකල් තමයි අර පාංගෙන්න ගිහලා ජෑම් වෙලා තිබ්බේ. අයියෝ අපරාධනේ ලොක්කා. ඈ පොඩ්ඩක් දෙපැත්ත බලලා පාර පැන්නන. තව අවුරුදු දෙක තුනක් කොහොම හරි අල්ලන් ඉන්න තිබ්බනේ. කොහොම දෙපැත්ත බලන්නේ මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අප්පලා ඉවරයි. බං ඉතින් පනින ගමන් නෙවෙයි දෙපැත්ත බලන්නේ. පනින්න කලින් එපා දෙපැත්ත බලන්න. කමක් නැහැ මටත් දැන් එපා වෙලා තියෙන ඕනට කඩේ ගිහලා. ඔන්න මාව දිව්‍ය ලෝකෙට යවන්න මම එහෙ සේත්තුගේ ඉන්නම්. උඹ එහෙම දාස. හිතුවද මේ දිවි ලෝක යන ගෝල් පේස් යන ඕගේ වැඩක් එයි කියලා? මේ රෙකෝඩ්ස් චෙක් කරලා තමයි තීන්දුව දෙන්නේ මං. නෑ මේ අපේ බොස්. බොස් මේ මූ දිව්‍ය ලෝකයේ වුත් නම් එහෙත් තාන්තාගාරයන් චත් දාන්න වෙනවා කොන්ද? මේ තරම් සෙවලේ ඒ ගෑනු කේස් වැඩි කියලා පෙන්නනවනේ. මං උදව් කරපුවා වෙන්නේ නැති. අර උංගක් අසරණ කාන්තාවන්ට පිට වෙලා තියෙනවා. අර ටෙස්ට් එක කරලා බලමු. මේ මොකද්ද? අපාය. කෙලින්ම අපාය. අපාය. යකෝ මේ විලුඹ දෙකක්. එහෙම කරන්න එපා ඉතින් මන් දැක්කේ වෙන මොකද්ද වගේ. ඔය ඒ නිසා තමයි කෙලින්ම අපාය කිව්වේ. යකෝ වයසරනේ වෙන්නේ මනචරකම. මු අපායට දාන්න. අපාය අපාය. මේ මට මේ උඹෙත් සීන් එක අම්මා ගෑරිලානේ. මොකද්ද? උඹ හේද්දි වෙජිටේරියන් කියලා ඉඳ ඉස්සෝ වගේක් කාලානේ. ඒකනේ බොස් මට එක දවසක් මාර වැඩක් වුණානේ. මට කජු ඉස්සයි පැටළුණානේ. ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ මේ ඉස්සත් හරියට සුද්ධ කරලා කිරට හදලා ගත්තම තනිකර කජු වගේමනේ. ඉතින් මට ඉස්ස 10ක් 15ක් කැවුණා එකපාරටම කජුවේ කියලා රැවටිලා. ඒකත් සිස්ටම් එකට ඇවිල්ලායි. මොනවද මම කද්දි තේරෙනවනේ. ඕ ඒක තමයි මේ මම පොඩි කාලේ ඉඳන් වෙජිටේරියන්නේ. මං කවදාවත් ඉස්සෝ කාලා නැහැ. ඒක නෙවුනේ. අපෝ. ඉතින් මං ඉස්සෝ කාලා නැති වුණාට උඹ කජු කාලා තියෙනවනේ. උඹ කජු රහ දන්නවනේ. ඉස්සෝ කද්දි තේරෙනවනේ මේ කජු නෙවෙයි කියලා. ඈ? ඒක තමයි මාර වැඩේ උඹේද? මාර වැඩක් උඹට වෙලා තියෙන්නේ නේ. අපාය යන වැඩක් නෙවෙලා තියෙන්නේ. අපෝ නෑ. මාර කේස් එක. මෙන්න මම අපායට දාපන්. එහෙම කරන්නේ බා බොස්. අපි එනම් මස් මාංශ කන කීයක් දිවි ලෝකේ යවුවද? නෑ මේ උඹ මස් මාංශ කෑව කියලා නෙවෙයි මේ අපාය දාන්න හදන්නේ.
උඹ මාව ගොනාට ඇඳුවට බොරු කිය මෙතෙන්ට වෙලා අවුරුදු ගාණක් මාව රවට්ටගෙන හිටියට කෙලින්ම අපා එහෙම නෙමෙයි මං කියන්නේ. නෑ එහෙම තමයි. එහෙම තමයි අහන්න දෙයක් නෑ. කොයි කවුරු මොනවා කළත් චේතනාව හොඳ නැත්තම් කොයි පුතාටත් එච්චරම තමයි. කෙලින්ම අපායේ. අපායේ. කියන එක අහන්න. අපායේ. අල්ලන්න ඒ අල්ලන්න බොස් මේ කියන බල. ඒ තඩියා බොස් ඒටන් අපි කියන්න අයියෝ අපෝ